පාටිකුරුල්ලෝ කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අපි අද කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. විශේෂයෙන්ම නිම්නාවිගේ ගෙදර ගිහිල්ලා ඇති කරපු ප්‍රශ්න ගැන අනිවාර්යෙන්ම ඉදිරියට ලොකු කේන්තියක් යනවා කියන කතාව අපි මතක් කරන්න ඕනේ. මේ කේන්තියත් එක්ක සිදුවෙන දේ ගැන අපි පැහැදිලිවම ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන ඒ කාරණාව ගැන අපිට විස්තරාත්මකව අනිවාර්යෙන්ම කතා කරන්නට පුළුවන්කමක් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ඔයා දන්නවනේ භාවනාවේ කරපු වැඩේ මහා කැත වැඩක්. ඒ වගේම තමයි භාවනාවට Taman කවදාවත් බලාපොරොත්තුවක් ලබා දීලා තිබුණේ. ඉතින් භාවනාවට ඒ වගේ බලාපොරොත්තුවක් දීලත් නැති පසුබිමකදී භාවනා මේ විදියට හැසිරෙන එක වැරදි. භාවනාව හැමදාමත් මිතුරියක් විදියට විතරයි Taman අනිවාර්යෙන්ම කතා කරමින් හිටියේ කියන ඒ කතන්දරය ඔයා හොඳටම දන්නවා. හැබැයි ඒ වුණාට භාවනා Tamanට ලොකුවට බලාපොරොත්තු දුන්නා, Tamanගේ ජීවිතේ නැතිම කරලා දැම්මා. ඔන්න ඔය වගේ කතා ටිකක් එකතු කරගෙන තමයි කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නේ. හැබැයි මේ දේවල් වල තියෙන වැරද්ද ගැන තමයි හැමතිස්සෙම කතා කරන්නේත් කියන ඒ දේ ගැන අපිට මතක් කළ හැකි. ඔයා දන්නවද? ඒ තමයි භාවනාවට කෝල් එකක් අරගෙන නිම්නාවිත් නැත්තැනකදී පැනවදින්න කටයුතු කරනවා. ඒ වගේම ඔයා දැන් දිගටම ওই නිම්නාවිලා ගෙදෙට්ට වෙලා හිටියොත් එහෙම මම ඔයාගේ වැරදිත් ඔප්පු කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔයයි නුරාන් අතර තියෙන සම්බන්ධය ගැන වගේම අනිවාර්යෙන් නුරානුයි ඔයයි දෙන්න එකතු වෙලා අනිවාර්යෙන්ම නිම්නාවිව පැහැරගත්ත කතාව ගැන. ඒ වගේම ඔයාලට ඕනුනේ මාව අයිති කරගන්න, මගේ තාත්තගේ දේපල අයිති කරගන්න. ඉතින් මෙන්න මේ දේවල් සම්පූර්ණයෙන්ම කතා කරන්නට ඉඩක් හදලා දේවි කියන ඒ කතාව අපිට විශේෂම දෙයක් විදියට මතක් කරලා දෙන්නට උනන්දුවක් තියනවා කියන කතාව තමයි අපි මතක් කරන්නේ. ඉතින් භාවනාවට ඒ කෝල් එක කරන් කිව්වට පස්සේ භාවනා ගොඩාක් බය වෙන්න ඉඩ කඩක් තිබෙනවා. භාවනා මේ විදියට බය වෙන්න හේතුව තමයි භාවනාත් මේ පැහැර ගැනීමට සම්බන්ධ වෙලා ඉඳලා තියෙන එක. ඉතින් භාවනා මේ විතර දිගින් දිගටම හිටියොත් කෙවින් කිව්වා වගේ Tamanව ඒ විදියට මාට්ටුනොතින් ඒක Tamanට ලොකු ප්‍රශ්නයක් වෙනවා කියන එක දන්න නිසා අනිවාර්යෙන්ම කෙවින්ගේ තර්ජනයත් එක්ක ඔය භාවනාව උතන පිටත් වෙලා යන්න ඉඩක් තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අපිට මතක් කරන්න වෙන්නේ. දැන් ඔයා හිතන්නකෝ මේ ගැන කිව්වමයි කියලා. එතකොට මොකද වෙන්නේ? හැබැයි විශේෂයෙන්ම භාවනා Taman එක්ක තියෙන ඉරිසියාවකට ඒ වගේම තමයි ඔය කෙවින් බොසා එක්ක තියෙන තරහකට මේ වගේ දෙයක් කියන්නේ කියන දේ ගැන කියලා ඉතින් බේරෙන්නත් ලොකු අවස්ථාවක් ලැබෙනවා කියන ඒ දේ ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නේ.